හැමෝටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ජීවිත පොතෙන් පිටුවක්. බැලුව බැල්මට හිතේ මේකේ ඒ හැටි දෙයක් නෑ කියලා. ඒත් මම මේ එකතු කරන්නේ මගේ මතක පොතට ලස්සන මතක. ඔන්න දැන් බත් එකත් උයාගත්තා. ඔය දැන් හදාගත්තේ කඩල පරිප්පු කරියක්. කඩල පරිප්පු කරියක් කියන්නේ ඉතින් මට නම් බත් පිඟානක්ම කන්න පුළුවන්. පුදුම රසක් නේ ඒකේ තියෙන්නේ. කරවල ටිකකුත් බෙදලා දාලා ඒකටම රටකජු ටිකකුත් බෙදලා දාලා ලූණුත් දාලා බෙදුමක් හදාගත්තා. රටකජු බෙදුමත් හොඳයිනේ කඩල පරිප්පු කරියත් එක්ක. උතුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පහන් පැන් සොඳ දුම් ආහාර ආදිය පූජා කරලා වන්දනාමාන කරලා අපි දෙන්නටත් මගේ ගෙදර අයටත් මගේ වයිටී පවුලටත් ආශිර්වාද කළා. දැන් ඔය මම හදන්නේ හොඳටම වහින නිසා උණු උණු තේ එකක් බොන්න වතුර එකක් තියන්න. මෙහෙම වහින දවස් වලට උණු උණු තේ එකක් කියන්නේ ඉතින් මට නම් කියලා වැඩක් නෑ. උණු උණු තේ එකකුත් හදාගෙන වැස්ස රස විඳින ගමන් මේ තේ එක බොන්න තමයි මම මේ ලැහැස්ති උනේ. වැස්සට ඉතින් උණු උණු තේ එකක් කියන්නේ ඉතින් හොඳම ගැලපීමක් තමයි. මගේ ආසම බිස්කට් එකත් මම ජෑම් ගාලා හදාගත්ත තේ එකත් එක්ක කන්න. ක්‍රීම් කැකර් කියන්නේ ඉතින් මගේ ආසම බිස්කට් එකක් තමයි. ඒකට ජෑමුත් එකතු වුනහම තියෙන රස. ජෑම් ගාපු ක්‍රීම් කැකර් බිස්කට් එක කාලා උණු උණු තේ එක බොන ගමන් මම ලස්සන සින්දුවකුත් ඇහුවා. ඒක නම් මම මේකට ඇඩ් කළේ නැහැ. මොකද කොපිරයිට් වැදුනොත් එහෙම ඒකත් මටනේ අවුල. වැස්ස ගහකොළ වලට අපේ ජීවිත වලට ඕනි තමයි. ඒ වුණාට එක වෙලාවකට වැස්ස කියන්නේත් මහ පුදුමාකාර කරදරයක්. රෙදි වේල ගන්න විදියක් නැහැ. උදේ පෙඟෙන්න දාපු කඩලා ටිකක් තිබුණා මං ඒකත් මේ වැස්සෙම තඹගත්ත පොල් කෑලි හිම දාලා තෙලුත් දාගත්තා. ඒකෙත් පුදුම රසක් තමයි ආයේ මේ වැස්සත් එක්ක. වැස්ස ටිකක් අඩු වුණ ගමන්ම මට උණ හැදිලා හිටිය නිසා මම බෙහෙත් ගන්න ගියා. එතන නම් මං වීඩියෝ කළේ නෑ. ගොඩක් සෙනග හිටියා. ඔය ඉතින් බෙහෙත් අරන් එන ගමන් ලස්සන සුකුරුත්තන් තියෙන කඩේකට ගියා. ඔය වගේ සුකුරුත්තන් කඩයක් ළඟින් යද්දි මගේ හිත කියන්නේම කඩේට යන් කියලාම තමයි. දැන් ඔය ගෙදර ඇවිල්ලා බෙහෙත් ටික බොන්න තමයි හැදුවේ. බෙහෙත් නොබීත් බෑනේ ඉතින් බොන්න එපයි. බෙහෙත් නොබී කොහොමද ඉතින් ලෙඩ හොඳ වෙන්නේ නේද? බෙහෙත් නොබී ලෙඩ හොඳ වෙනවද? උදේ බැදුමට ගත්ත රටකජු වලින් ටිකක් ඉතුරු වෙලා තිබුණා. ඒකත් මම හොඳට බැදලා අරගෙන මිරිස් කුඩු හැම දාලා ගත්තා. බෙහෙත් බීපු නිසා කටේ තියෙන තිත්ත යන්නත් එක්ක ඒක කන්න පුළුවන් නේ ඉතින්. මුකුත්ම කෑමක් කන්න පිළියක් නැති නිසා මං දැන් ඔය හදන්නේ පොලොස් ගෙඩියක් තිබිලා ඒක වෑංජනයක් හදන්න කපා ගන්න. පොලොස් එක්ක නම් බත් කන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ඒ විදියට පොලොස් එකත් කපලා කැබලි කරගෙන වෑංජනය සඳහා සූදානම් කරගත්තා. වෑංජනය සඳහා සූදානම් කරන ඔක්කොම නම් මම වීඩියෝ කළේ නෑ. මොකද මේ උණ හැදිලා ඉන්න ගමන්නේ වීඩියෝ කරන්නේ. ඔයාලට බලන්න වීඩියෝ එකක් ගේන්න ඕන නිසා වොයිස් කරන්නත් හරි අමාරුයි යන්නේ වොයිස් කළාට. එකට එක කරන්න එපා. හිතන්න ඔබට හිංසා කරන අයට ඔබත් උත්සාහ කරන්න හිංසා කරන්න නම් ඔබට ශාප කරන අයට ඔබත් ශාප කරනවා නම් ඔබට වෛර කරන අයට ඔබත් වෛර කරනවා නම් ඔබට බනින්න එන අයට ඔබත් බනින්න යනවා නම් ඒ අයගේ ඔබගේ ඇති වෙනස මොකක්ද? ඒ නිසා එකට එක කරන්න එපා. එකට එක කර කර ගත කරන ජීවිතය අසුන්දරයි. ඉවසීම කරුණාව මෛත්‍රිය එක්ක යන ජීවිතය හරි ලස්සනයි. ඒ නිසා එකට එක කරන්න එපා. ඉදුලේ ඇවිද ඇවිද ඉන්නකොට තමයි දැක්කේ මගේ පැපොල් ගහේ ගෙඩි දෙකක් ඇදිලා තියෙනවා. මම ඉතින් ඒකත් වීඩියෝ කරගත්තා. මොකද ඉතින් ඒක බාගෙට ඉදනකොටම ගිරාපැංචෝ කනවනේ. ගිරාපැංචොත් කන්න ඕනි තමයි ඉතින්. ඒ වුණාට ඉතින් දෙකම ඒකොල්ලන්ට කන්න දීලා බෑනේ අපිටත් කන්න තියෙන්න බෑ නේද? ඔයාලා දන්නවද ඔය ලස්සන මල මොකද්ද කියලා? දන්නවනම් පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ. මට නම් ඒ මල අනිත් මල් වලට වැඩිය ලස්සනයි අනේ. ඉන්නේ අපේ කෝලම් මල්ල රූපී තමයි. මොනවද හොයනවා වටපිට බල බල. මොනවා හොයනවද කියලා එයා තමයි දන්නේ. ඔහොම හිටියට ඉතින් වහිනකොට හුලං එනකොට ගොරවනකොට එහෙම පුදුම බයක් තියෙන්නේ. එතකොට නම් ඉතින් මගේ ළඟට තමයි එන්නේ. පවුනේ ඉතින් එයා වෙන කාගේ ළඟට යන්න දන්නේ මගේ ළඟට එන්නේ නැතුව. එයා ගැට ගහලා නම් මම ඉන්නේ පුදුම තරම් දුකින් තමයි. මොනවා කරන්නද ඉතින්. එයාට මිනිස්සු ගහනකොට මට බලාගෙන ඉන්න බෑනේ. අපි එයා කොච්චර ආදරෙන්ද හදන්නේ. එහෙව් එකේ එයාට ගහලා තුවාල වුණොත් එහෙම මම මොනවා කියලා කරන්නද? ඒ ගහන අයත් එක්ක රණ්ඩු වෙලා වැඩකුත් නෑනේ අනේ. තිරිසන් මිනිස්සුනේ අනේ දැන් ඉන්නේ. තිරිසන්නුන්ටත් වඩා ඒගොල්ලෝ අන්තයිනේ. ඒක නිසා මම මෙයාව මට පුළුවන් විදියට පරිස්සම් කරගන්නවා. හවසත් ලෝතුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පහන් පැන් සොඳ දුම් ආදිය පූජා කරලා වන්දනාමාන කරලා
අපි දෙන්නටත් අපේ ගෙදර අයටත් මගේ වයිටී පවුලේ ඔයාලා හැමෝටමත් ආශිර්වාද කළා හැමදේම හොඳින් සිද්ධ වෙන්න කියලා. අවසර රේඩියෝ එකේ ශ්‍රවණය වෙන ආශිර්වාද බෝධි පූජාවත් මම ශ්‍රවණය කළා. ඒකත් ජීවිතේට ආශිර්වාදයක් තමයි. මම නම් ඒ බෝධි පූජාව අහන්න පුදුම තරම් ආසාවක් තියෙනවා. ඔයාලත් එහෙමද? දැන් ඔය ළඟ තැනක බණක් අහන්න ගිහින් තමයි ඒ බණ තමයි මම ඔය ඔයාලටත් බලන්න වීඩියෝ කළේ. බණ ටික හොඳයිද කියලා අහන්නකෝ. ඉතින් අහලා හිත පහදවාගෙන ආශිර්වාද ලබා ගන්නකෝ. මම මේ දවස්වල බලන්නේ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ නුවණැත්තෝ දකිති දහම කියන පොත. ඔයාලත් ඔය පොත බලලා තියෙනවද? බලලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. එම පොතේ පළමු පරිච්ඡේදයේ උදේවරු ධර්මදේශනය මම එම පරිච්ඡේදයත් ඔයාලට බලන්න එකතු කළා. ඒ පරිච්ඡේදයේ සමගම තවත් කොටස් කිහිපයක් මම ඔයාලට බලන්න එකතු කළා. පුංචි හෝ දහම් කරුණක් තවත් කෙනෙකුට බලන්න එකතු කරනවා කියන්නේ ඒක මහඟු පිනක් සැලසෙන පින් කටයුත්තක්නේ. ඒක නිසා ඔයාලත් මේ පොත තියෙනව නම් හොයාගෙන බලලා පුංචි හෝ දහම් කරුණක් තම ජීවිතයට එකතු කරගන්න. මේ පොතත් බලලා පින් සලසා ගන්න. දහම් පොත් බලන අයගේ ජීවිතය හොඳ වෙනවා. දහම් පොත් බලන අයගේ ජීවිතය ලස්සන වෙනවා. දහම් පොත් බලන අයගේ ජීවිතය ඒකාලෝක වෙනවා. දහම් පොත් බලන අයගේ ජීවිතය ධර්මයෙන්ම පිරෙනවා. ඔය ඉන්නේ ඉතින් මීට මාස 8කට කලින් මම ගෙනාපු බේදුරු අක්කයි නංගී දෙන්න තමයි. බලන්නකො ඉතින් ඒ දෙන්න ලස්සන්ට හැදිලා තියෙන අපූර්ව. මම ඒ දෙන්නට අක්කයි නංගී කියන්නේ ඒ දෙන්න හිටියේ එකම තැන නිසා. ඒ දෙන්න හැදිලා තිබුණේ අපේ ළඟ ගෙදරක පොල් ගහක. මම ඒ දෙන්නට අක්කයි නංගී කියන්නේ ඒ දෙන්න නිකන් නිවුන්නු වගේ නිසා. ඒ දෙන්න අක්කයි නංගී වෙන්න නිවුන්නුම වෙන්න ඕනෙත් නෑ ඉතින්. එක කුස උපන්න වුණාම ඉතින් කොහොමත් අක්කයි නංගීනේ. අපි මනුස්ස ලෝකෙත් එහෙමනේ නේද? ඔය තියෙන්නේ ලයිට් ගිය වෙලාවේ තිබුණ කළුවරට මම හදාගත්ත පහන. ඒ පහන ගැන නම් මං වැඩි විස්තර ගේන්නේ නෑ හොඳේ. මොකද ගෙදර තිබුණ දේවල් වලින් කොහොම සුළුවට හදාගත්ත පහනක් ඒක. කර්ණීයමෙත සූත්‍රයත් කියලා අද දවස නිමා කරලා නින්දට ගියා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. මම නැවත එනකන් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි. මගේ වීඩියෝ බලනවටයි මාව අහගෙන ඉන්නවටයි ඔයාලා හැමෝටම මම හදවතින්ම ස්තුති කරනවා. ඔයාලා මට දෙන ආදරේ වගේම මමත් ඔයාලට ගොඩක් ආදරෙයි. මම ඔයාලගේ ආදරණීය නවෝ.